මේ අඟුලිමාල සෑයට ගෝවත් මීටර් පාල්ගොන්න ගෝවත් අඟුලිමාල සෑය ගෝවත් මීටර් 100ක් විතර තුනයි පැත්තට එනකොට මම පැත්තට තියෙන අඟුලිමාල මේ අවස්ථාවේ යන්නේ අද අඟුලිමාල සෑය දැන් පාස් Okay. අදාළ ස්ථානෙන් බැහැලා යන්න ඒක නොමිලේ කරන සේවාවක් විදිහට තමයි අපි කරගෙන යන්නේ. ඒ නිසා කිසිදු ගාස්තුවක් ඒ වෙනුවෙන් ඔබ ගෙවන්න ඕනේ නැහැ. ඊළඟට තුනස්නි ඔබ මේ පැමිණෙමින් ඉන්නේ පැමිණලා ඉන්නේ ශ්‍රී අඟුලිමාල මහා සෑය විහාරයට. ශ්‍රී අඟුලිමාල මහා සෑය රජාණන් වහන්සේ වැඩ ඉන්න සුපිහිටි සුපෝදිත සුපින්බර හිඳුමට තමයි ඔබ මේ පැමිණලා ඉන්නේ. පින්වත්නි අපගේ ගුරු දේවයන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ දිවි මිනිසුන්ට පින්ඵල නෙලා ගැනීම පිණිස බොහෝ සෑය රජාණන් වහන්සේලා ඒ වගේම බෝධි මණ්ඩප විහාර පින්කරන අවස්ථා සකසලා තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුරු සත්තු සැසුරු තමයි අපිත් මේ පුංචි අරිසිනක් සිද්ධ කරගන්නේ ඔබ සිද්ධ කරගන්නේ. තුමුනේ කල්යාණ මිත්‍ර ඇසුරු සත්තු සැසුරු ස්වාමීන් වහන්සේගේ සිතේ ඇතිවෙච්ච සුන්දර සුසුලක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කාලේ පෙර රජ දවසින් පස්සේ මේ ආහාරෝ චුබෝ සේරජානන් වහන්සේලා විහෙර විහාර හැදෙන්නේ ගෞතම බුදු ශාසනයේ පූජා වෙන්නේ මේ දිනේ පෙර රජ දවසේදී මේ අඟුලිමාල මහා සෑය විහාරය ගෞතම බුද්ධ ශාසනයේ සියලු විහාර අංගෝපාංග සහිතව
ඉතාමත් ගාම්භීර විදියට අසිරිමත් විදියට පූජා කරගන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ උදෙසා තුන්ලොවක් දහම් දියෙන් සනසා වදාළ එවි මිනිසුන්ගේ ශාස්ත්‍රවර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයේ උදෙසා මේ බුද්ධ ශාසනයට පූජා කෙරුණේ. ඒ වගේම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයේ උදෙසා මේ විහාරය ගෞතම බුද්ධ ශාසනයට පූජා කෙරුණා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ නමින් තමයි මේ විහාරය හැඳින්වෙන්නේ. මේ සෑරජානන් වහන්සේ හැඳින්වෙන්නේ. ඉතින් මේ සෑරජානන් වහන්සේගේ හතරස් කොටේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අස්තුමත් උතුම් උරුමත් සාරික ධාතුන් වහන්සේලා අසනම විරාජමාන වෙන පිටිනවා. ඉරගෙන අක්ෂරණ මෑණිවරුන්ද දරුවන් දුරුකරනා මෑණිවරුන්ට මහා කරුණාවෙන් උපකාර කළ ඒ අක්ෂරණ මෑණිවරුන්ගේ මුනිවරයාගේ ඥානවල අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 19 මේ ඔබ දකින සෑයේ ගර්භයේ වැඩ සිටින නිර්වාණ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ ඒ වගේම අඟුලිමාල මහරහතන් වහන්සේ අපලංග ජීවමානව වැඩ ඉන්නවා වගේ තරමට දැනෙන්න ගාම්භීරව අභිමානවත් සෑරජානන් වහන්සේ වැඩ ඉන්නවා. ඔබ දැක බලා සතුටු වෙන්න. මේ විදුලි ආලෝක පූජාවන්, මේ පහන් කූඩු, දඩ පතාක, මේ කංචුක මල්වැල් පුන් කලස් පහන් ආලෝක නොයෙකුත් හැදි පූජාවන් පූජාවන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සමේදසා ඒ උදෙසා උන්වහන්සේගේ භාග්‍යවත් බව තමයි මේ ඔබ කිව්වේ. ඔබගේ සියලු සුබ පූජාවන් අතුමින් දැකබලා අනුමෝදන් වෙන්න. මම කරණගේ බුදුරජාණන් වහන්සේ මෙතරක් වාග්යවන්තයිනේ කියලා ඒ වගේම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කඳ උදෙසා ශ්‍රී නාමයේ උදෙසා තමයි මේ පූජාවන් පූජා වෙන්නේ. ඔබ සතුටෙන් ඒවා අනුමෝදන් වෙන්න. ඒ වගේම ඔබ මේ පින්බිමට පැමිණෙනකොට ඔබට ජල පහසුකම් සපයලා තියෙනවා. ඒ ජලය නාස්ති නොකර පානීය ජලය බීම සඳහා පමණක්ම ගන්න. වතුර කෝප්පයක් අරගෙන බොන්න පුරුදු වෙන්න. අහක දාන්න එපා. පානීය ජලයෙන් මෝනකට අත් කකුල් හොදන්න එපා. ඔබ විඳින යම් පහසුවක් ඇද්ද අද දවසෙත් හෙට දිනේ එන සියලු දෙනාට මේ පහසුව සැලසේවා කියන අදහසින් පරිස්සම් කරන්න නාස්ති නොකර මේ සියල්ල ඊළඟට ඔබ සෑමලුව නැතුරු වෙනකොට සාමාන්‍ය ප්‍රශ්නියෝ කියන ඇතුළේ සාමාන්‍ය ප්‍රශ්නියෝ ඔබට ඒ සාමාන්‍ය ප්‍රශ්නියෝ සාමාන්‍ය කරන්න පුළුවන්.
ඒක පිරිලා වාහන නෑ මම බයික් ගියාවේ බයික් ගියා යද්දි क्या हर दी